Why? Hinawai. Happy birthday to you. Hello. Hello. Mr. D.D. Pereira. කවුද? Mr. D.D. Pereira. ඇහෙන්නේ Mr. D.D. Pereira. KDD. නෑ බම් D.D. double D අර D.D. hello ආ තියෙන එක පැහැදිලි නෑ. කැඩි කැඩි ඇහෙන්නේ. නෑ කැඩි නෙමෙයි D.D. Pereira. ඔයා නේද? ඔව්. අපි කතා කරන්නේ කොට්ටාව බැංක් එකෙන්. ඔව්. මිස් ප්‍රියානි මංගලිකාගේ ලෝන් එක සම්බන්ධව. ඔව්. ආපහු සැරයක් ඒ ලෝන් එක රියස් වෙලා තිනවා සර්. ඒකට තව 15,000 සර්ට ගෙවන්න වෙනවා අර කලින් වගේම. ඒක කවදට කලින් ගෙවන්න පුළුවන්ද මේ පළවෙනි දැනුම් දීම සර්ට කතා කරේ. ඒක තමයි නේ. ගිය පාරත් මාස 3ක් කැරියස් වෙලා මම ඒක මේ ඒකට කියලා මේ ගෙවුවානේ. ආයෙ මාස 3ක් කැරියස් වෙලා තියෙන්නේ. ඔව් සර් කොහොම හරි සර්ට මේක සද්දයක් දාලා ගෙවා ගන්න වෙනවා නැත්තම් සර්ට තමයි අතින් කයිට් වෙන්නේ. එහෙමද? ඔව් සර්. හරි. මම ඉක්මනට ඒක ගෙවන්න බලන්න. ඔව් ඒ කියන්නේ සර්ගේ අතින්ද ගෙවන්නේ එහෙම උනොත්? නෑ ගිය පාරක් ගෙවුවේ මම පොලිසිය ඇන්ටි එකක් දාලා එයාගේ තිබ්බ මැෂින් වගේක් තියලා මැෂින් දෙකක් උපුලලා තමයි සල්ලි දුන්නේ. එතකොට සර් මේ මැෂින් එකක් මං ගාව තව තියෙනවා. එතකොට සර් අතේ තියෙන්නේ කුරුම් බැටි මැෂිමක්ද? මොකද මට ඇහෙන්නේ නෑ සර් අහන්නේ සර්ට මේක පේ කරන්න පුළුවන් කොහොම හරි නේද? ඔව් කොහොම හරි මම දැන් මේ සතිය ඇතුළත ඒක ඉවරක් කරලා දාන්න. නැත්නම් මටත් කරදරයි නේ ඔක සරේ. සර්ට දවස් දෙකක් වගේ ඇතුළත කරගන්න බැරිද? අවස්ථයක් වගේ ඇතුළත නම් මට අනිද්දා තමයි එන්න පුළුවන්. හරි සර් එහෙනම් සර්ගේ ගෙවල් කොහෙද තියෙන්නේ? පන්නිපිටිය නේද? ඔව්. හරි සර්. අපි මෙහෙම කළාට කමක් නැද්ද සර්? අපි සර්ලා ගෙදර ගිහිල්ලා ගෙදර බඩු ටික උස්සන් આવුත් කමක් නැද්ද? මොකද? අද සර් අපි එහෙමුණොත් සර්ගේ ගෙදර මොන හරි බඩු තියෙනවා නම් ඒකෙන් දෙයක් අපි කරගන්නම්. අපේ ගෙදරද? නැතු ඉතින් අපේ ගෙදර ඇස. මොකද? අනේ මං කිව්වේ මේ ලෝන් එක කවර් කරගන්න සර්ලා ගෙදර බඩු ටික උස්සන් යන්න කියලා හිතුවේ. අපේ ගෙදරින් එහෙම ගන්නවද ඔයගොල්ලෝ? ඔව් සර් එහෙමුණොත් මෙහෙම කරමු සර්. දැන් සර්ගේ ගෙදර මුලින්ම දවසේ අපි පුටු සෙටි එක අරන් යන්නම්. දෙවෙනි දවසේ සර් ෆ්‍රිජ් එක අරන් යන්නම්. තුන්වෙනි දවසේ සර් ටීවී එක අරන් යන්නම්. ඒ විදිහට අපි සර්ගේ ගෙදර තියෙන ටික ඔක්කොම අරන් ගිහලා සර් මේ ණය පියව ගන්නම්. එතකොට හරි නේද සර්? එළවෙ කවුද කතා කරන්නේ? එතකොට සර්ගේ ඇඳුම් ටික උනත් අපිට ඇඳුම් සපත්තු උනත් සර් හොඳ මිලකට දෙන්න පුළුවන් නම් අපිට ඒක ගන්න පුළුවන්. එතකොට සර් කුඹුරට අඳින ඇඳුම් ඇඳලා සර්ට ඔෆිස් යන්න පුළුවන් නේ? ප්ලීස් කවුද කතා කරන්නේ? කලබලේනේ. අනේ ප්ලීස් ඔහොම තරහ ගන්න එපා. අන්තිමේදී ඔයාට ඇඳිවතත් නැති කරන් තමයි මේ හදන්නේ. තසගේ සපත්තු දෙක අරන් කොහොමද? මේ මට වෙන සජිත් අයියෝ කතා කරන්නේ. කලබලේනේ මල්ලි. හරි නේද? දනුක. ඔව්. Happy birthday. Thank you සජිත් අයියේ. දනුක අපි කතා කරන්නේ වයි හිනාවයි YFM morning show එකෙන්. ඔව් දන්නවා මට කට හරි. කට සජිත් අයියේ කටාණි එකපාරට අඳුර ගන්න බැරි වුණා. පස්සේ තමයි මීටර උනේ. ඒකනේ. හෙලෝ. ඔව් සජිත් අයියේ. එහෙමනම් මල්ලි පුළුවන් විදියකට මේක බේරන්න නැත්නම් මුලින්ම ෆ්‍රිජ් එක ටීවී එක ඊට පස්සේ මල්ලි ඇඳුම් ටික ඔයාත් මාරු වැඩ කරන්නේ ඊට පස්සේ මල්ලි කුඹුරට අඳින ඇඳුම ඇඳලා තමයි මල්ලිට ඔෆිස් යන්න වෙන්නේ. ඔව් ඒක තමයි යන්න වෙන්නේ දැන් කොහොමද ඉස්සරහට. කලබලේනේ. අපි ගිහලා එන්නම් බයි. උදේ පාන්දර hina වෙන්න සජි උමා එක්ක why hinawai. සතියේ දවස් 5ම උදේ 7ට. මෙන්න morning show.